මේ ඇත්තටම අපෙන් දාන්නේ මේ ලෝ මට කියලා පොක පලා ගන්නක ඉන්නවද? ඇත්තටම වැඩකට තමයි යන්නේ නාන. ඇත්තටම අපි වැදගත් වැඩකට යන්නේ මේ තොට තෝට් කියලා අපි දැලන් හිටියද මේ මාමා දැන් නෑනේ තොට කියලා අත වහන් ඉඳපන්. හරි දැන් හරිය කියහන්කො තොපේ දැන් වැදගත් කාරණාව මාමි මේකේ කාරණාව අද මේ පොයි දවසේ හරකෙන් නිදහස් කරන්න කියලා හදන්නේ. අපිට ඒක තනියෙන් කරගන්න බැරි නිසා තමයි අපි මේ ගමේ ආධාරක කරගෙන යන්නේ. මාමට පුරවන්න අපිට ආධාරයක් කර හැකියි. ඒක මාමටත් දින අපිට දින. ඒක හැබැයි ඔයගොල්ලෝ අද කාලේ පිනක් දානක් කරන එක හරි මගයි. අද සමාජයේ කොල්ලෝ කරන ඒවා දැක්කාම උඹලා කරන එක හරි මගයි බං. කාරියන්නේ. උඹලා ඔය දැනින් ගමන් අපේ ආමෙන් අල්ලිටියක් හරි යන්න බලයන්කෝ. හරියනම් මම අපි ගිහින් එන්නම්. වහිනවත් එක්කනේ. මාමේ ඉතින් දඩ වෙන්න කලින් කේක් ගෙදර යන්න. සරලි තොලින් නොතා මුතුමුවනු පෙන්නා කස්සනවාද පෙම්බරී කෝලම් කොපුල් නටා මායම් ලගන්නා අන්න මචං කෑල්ලක් කෙනවා මේ ඕකිනු කීයක් හරි දඩියක් දාගමුද? ඉන්න බලහන් මං ඕකින් 1000 2000 ගලවල බෑ. මායම් ලගන්නා ඇස්වහවදී සුන්දරී නලවාලා නිතුපායා ඇතිදාටයි මංනාස හඳගාමා පවසන්නම් ඔබ පමණයි මට වුණා හසරැලි තොලින් නොතා මුතුමුවනු පෙන්නා ගස්සනවාද පෙම්බරී නංගි ඔයාට පේන්නේ මං කවුරු වගේද? ඔන්න බලපන් ඈ මූවේ ගිවිදට අනිවාර්යෙන් කක්කබාදියක් නානවමයි. බාබා බාල්දියක් කිසිදක් කුඩ පාරන්නක් කයි. තමුසේ කවුරු වුණත් මට මොකද ඔය? කියන්නේ පාඩම් කියා ඔයාටම කවුරු වගේද පේන්නේ? තමුසේ මට පේන්නේ පොල් හරික් වගේ තමුසේ කිව්ව තමුසේ නිකන් අමීර් ખાන් වගේ කියලා. එහාට වෙලා ඉතින් බලන්න කීට කැලලා පේටි කියලා තේරෙනවා. මචං මේ අරු සල්ලි දෙන පාරන්න පේන්නේ නැහැ. නේ මටත් ඒක නම් හිතනවා. අපි පොඩ්ඩක් කිට්ටු කරලා බලමු. හරියට. උඹලා වගේ උත්සාහමයි පාරේ යද්දි කඩිසම් ගලවගෙන යන්නේ. සෝ මටයි පාරේ හුදලා තිබ්බොත් දෙන්නේ සෙරප්පුවෙන්. මොකද්ද බං වල්පේ? ඒක මගෙන් නෙමෙයි අහන්නේ මුගෙන්. කොහොද ඔබ සල්ලි ඉල්ලගත්තද? ඒ වෙලාවේ නම් ඒකේ අතේ සල්ලි ඉන්නේ නෑලු බං මේ. සල්ලි අරන් එන්නම් කියලා ළමා ගෙදර ගියේ. මේ ඒක නෙමෙයි මොකක්ද අර අන්තිමට කිව්ව සෙරප්පෙන් ගහලා කතාව අපිට ගස්සලා නේ බං ගියේ අප්පා ඌ ගොතේ වුණාට ඒකත් ඇහිලාද බන්දා මම මොකක් කරි කිව්වද? නෑ බං ඒකිනේ මුත්‍රාමාරුවක් ඇදලා ඒකයි ඔය තකාරිය ගියේ ඒක මිසා අවතර දාක් සුවර් රෑ එනක අවුලක් නෑ නේ යව. යන්නේ බෑ නෑ හදන්නේ මේ බලපංකෝ ගෑණියේ මූ කියන කතාව යකෝ මං පාරේ යන එක තෝ පාර මැද්දට පැනලා මගෙන් අහනවා මැරෙන්නේ හදන්නේ කියලා යකෝ තෝ මැරෙන්නේ හදන්නේ මේ වැදගත් කාරණාවක් තියෙනවා කතා කරගන්න එනවකෝ බහැලා යකෝ මම මේ වැදගත් ගමනක් යන්නේ බහැලා එන්න බෑ ඔහොම කියපන් මේ එහෙම සාද්ද කරලා කියන්න පුළුවන් කාරණාවක් නෙමෙයි බැහැලා එනවා කොහොමද කාරණාව කියන්නේ උන්ට මම යන්නේ බහැපන් මචං මේකයි කාරණාව. අපි බොහොම ලොකු පින්කමක් කරන්න හදන්නේ.
ඔබට පුළුවන් නම් රුපියල් 1000ක ආධාරයක් කරන්න පුළුවන්. නැද්ද බෑ? දැන් උඹලා මේ ලස්සනට ආපු බයිසිකලෙන්ම ආව බස්සලා මෙතෙන්ට එන්න කිව්වේ ඕක කියන්නද? ආයෙත් වෙන ආවාදයකට හත්වලානේ. ඊට වඩා දැන් මුංගෙන් දැනගන්න බෑ. හවසට අපේ ගෙවල් පැත්තට වරෙන්කෝ. ඊට බෝටින් ගෑණි සමත ගෙන තෝ කොහෙද ලකින්නේ තෝ බැබිය. හාමිනේ නෝනා හාමිනේ නෙමෙයි බං හාමිනේ නෝනා කිය බං. හාමිනේ නෝනා මොකද බං මොකද අත් දෙක අස්සෙන් කියලා පයින්නවනේ කතා කරන්න ගනි. හාමිනේ නෝනා අම්මේ කවුද මේ ඉතිරිසප්පේ මෙන්න යකෝ දෙන්නන්නේ අම්මේ මේ මාමලා මට එකල පොඩ්ඩක් එන්නකෝ මේ මොකද මේ මේ උඹලානේ මොකෝ මේ පැත්තේ මේ අපිට ගුණපාල මාමා කිව්වා මේ සල්ලි කීයක් හරි ඉල්ල ගන්න කියලා. ඒ මක්කට ඒ සල්ලි බේ ඔයා කියා මෙහෙමයි හාමිනේ අපි ලෝකෙ පින්කමකට අත ගහලා තියෙන්නේ. කොක්කට වැටිලා තියෙන හරකෙක් තමා නිදහස් කරන්න යන්නේ. මේ සුබ කටයුත්ත නිමිත්තෙන් අපිට ගුණපාල මහතා අවස්ථාව ලබා දුන්නා. එම ආධාරය ලබා ගැනීම සඳහා තමයි අපි මෙතනට පැමිණියේ. උඩපාල මාව 1000 කිල්ල ගන්න කිව්වා. ඒකත් එහෙමද පොඩ්ඩක් ඉඳහන්කෝ මං ගේ ඇතුලට ගිහින් එනකම් මේ උදේ අපිට රුපියල් 1000 හම්බෙයි. ගුණපාල මාම කියලා දෙයි නේද මේ ඔක්කොම පනේ දක්ටි දාගෙන දාන්නේ. කියලා පයින්නවා දක්ටි. ඇද්ද? මෙන්න රුපියල් 100ක්ම තියෙනවා. දාගනින් නම ගුණපාල මහතා සහ හාමිනේ කියලා. අපි අර හරකේ නිදහස් කරන්න සල්ලි වගේ දුන්නා නේද? ඔය ඉතින් එයාලා දෙයි තිබුණේ රුපියල් 10000ක් විතරනේ. කට්ටිය දීලා තිබුණේ රුපියල් 100 500 1000 එහෙමනේ. ඉතින් අපිනේ රුපියල් 5000ක් දුන්නේ. දැන් මොකක්ද කියන්නේ මට? වැඩි අයිතිය අපිටනේ තියෙන්නේ හරකගේ. ඔය ඉතින් රුපියල් 5000කට කොහෙන්ද හරකෙක් ගන්න? මේ කියන කතාවේ ඇත්තක් තියෙනවා. නිකන් බලන්න අද මොකද කියන්නේ? මල්ලිත් එක්ක ගිහින් අරන් එන්නකො. උඹනේ ඉන්න පොඩ්ඩක් කොහොම මල්ලේ බලන්න පොඩි ගමනක් තියෙනවා. ඇයි මොකනියම ගහ ගන්න ඔය දෙන්න කන පැලෙන්න පොඩි එකයි ඉඳන් පොඩි එකයි විදියට ගමනක් යන්න තියෙනවා නැගම් බයිසිකලේ විලියන් නැද්ද? අපි දැන් නටමු ඈ. දාසදාර නැගිලා. பாட்டு படிச்சு தப்படிச்சு காட்டு நாட்டு 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 வெற்றி கொடிய நாட்டு வீரம் காட்டு
முன்னாக்கி டண்டனக்கன மூலம் கொட்டு கிளியும் குயிலும் பாட்டு கட்டி கிடிச்சுக்கிட்டு கூவிக்கிட்டு கை சொடக்கு தாளத்தில் செவ்வான சாட்சி காட்டு காலு தட்டு தாளத்தில் நிலமெல்லாம் அதிர விட்டால் சொட்டு சொட்டு வேர்வை கொட்டும் சத்தாந்தா கை தட்டு ஏ பாட்டங்கூத்து ஏ பாட்டங்கூத்து ஏ பாட்டங்கூத்து நாட்டு 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 கூத்த காட்டு நாட்டு 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 வேட்டி கூத்த காட்டு நாட்டு 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 கள்ளு மோதையாட்டம் ஆடி காட்டு நாட்டு 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 கோட்டை மேல வெற்றி கொடிய நாட்டு ഭൂമി അടി നടികത്ത വേഗമെത്തി അടിയ മാറ്റി പിന്നെ വെച്ചു කොල්ලෝ ටික අද පාටි වගේ අරක නිදහස් කරෝ පීති නිමිතෙන්ද ඇක්චුවලි එක කුසුමිස් මොකද්ද මචං මේ කියන්නේ අලෝ මේ කෑම බිවා සත්වාද බං හරිද කෑනම්බන පාටි සහ පරයක් ඇත්තටම මචං පොඩි ප්‍රශ්නයක් වුණා. දැන් අයියා මොකටද මෙතනට ආවේ කියන්නකෝ. අත්තානේ. එක්ස්කියුස් මී අයි පින්දාහු තෝගේ මිත්තනියගේ වස්ත්‍රය මල්ලි කල්පලෙන්න බා දැන් තෝනියකෝ කලබලලා දින්නේ මල්ලි මේ අහංගෝ ඔයාලට නෑ මම මේ ආවේ බං අර උඹලා නිදහස් කරනවා ගෝනේ හරකේ ඒ හරකා ඉල්ලගෙන යන්න බා අර අපේ වත්තත් පාලලා දිනා උඩු නිකන් ඒ සතාව නිදැල්ලා යනකොට වඩා මං හදාගන්න මට දියල්ලා හරි. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. excuse me. මේ අරන් යන්න පුළුවන්. පකදු බබ ගෙදර ඉන්නේ මට නිදාගන්නත් නැත් ඔබේ කයිවාරු ඉන්න මොකක්ද අයියේ කිව්ව කුණු හarpේ ඒක නෙවෙයි මෙන්න අපි නිදහස් කරපු හරකා තව දවස් දෙකක් තුනක් ගියාම මුග්ගයේ බඩු හඳේ ඉන්නේ වැඩි හරි යගේ ඒක අපේ වැඩේ. හැබැයි මොනවා වුණත් ඒක බලු වැඩි